විරුද්ධ පක්ෂයේ මතුවෙච්ච වැදගත් කාරණාවකට පිළිතුරු දෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා ආණ්ඩුව වෙනුවෙන්. ඒක තමයි අල්ලාසෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත් කිරීම පිළිබඳව මතුවෙච්ච කාරණය. මේක മന്ത്രിවරු කිහිප දෙනෙක්ම මතු කරා. ඔහු මේ ආණ්ඩුවට කටයුතු කරන එහෙම නැත්නම් ආණ්ඩුව වෙනුවෙන් පත් කරපු ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කරන්න පත් කරපු කෙනෙක් හැටියට. එක වෙලාවකදී මම දැක්කා නලින් බණ්ඩාර മന്ത്രിතුමා කියනවා අල්ලස් දූෂණ කොමිසමේ සභාපතිතුමා කියලා. සභාපතිතුමා අපේ මේ පක්ෂ සම්බන්ධයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ හිටපු ලේකම් මණ්ඩලයට නියෝජනය කරපු නීල් ඉද්දවල මැතිතුමා ඉන්නේ. කොමිසම පත් කරලා තියෙන්නේ අපි ආණ්ඩුව වෙන්න කලින්. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය ඒක නිසා පැහැදිලි කරන්න ඕන. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව ගරු මන්ත්‍රීතුමනි මේ කොමසාරිස්වරුන් පත් කරන්නේ අලුත් තත්ත්වය යටතේ අලුත් නීතිය අනුව ජනාධිපතිවරයා විසින් නම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවනවා නෙමෙයි. අල්ලස් කොමිසමේ කලින් නම් තියෙන්නේ ජනාධිපතිතුමා නම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවුවට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සලකා බලලා නැවත ජනාධිපතිතුමාට නිර්දේශ කළා යවනවා. නමුත් විශේෂයෙන්ම අල්ලස්ෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත් කිරීම සිද්ධ වෙන්නේ දූෂණ විරෝධී පනත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම් කරලා ජනාධිපතිතුමාට යවන්නේ. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තමයි ඉන්ටර්ව් කරන්නේ. සම්මුඛ පරීක්ෂණ කැඳවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. අයදුම්පත් කැඳවන්නේ. කැඳවලා ස්වාධීන නියෝජිතයෝ 3 දෙනා විසින් තමයි ඉන්ටර්ව් කරන්නේ. එතකොට අපි ආණ්ඩුව එන්න කලින් 2024 ජනවාරි 1 වෙනිදා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ දැනට ඉන්න කොමසාරිස්වරු 3 දෙනා පත් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ ඒ කොමසාරිස්වරු JVPද නැද්ද කියලා. ඊළඟට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මේ ඉන්ටර්ව් කරලා අල්ලස්ෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විශේෂම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රංගදිසානායක මහත්තයා මහාධිකරණ විනිසුරුවරයෙක් එතුමාව තෝරගන්නකොට ඒ තෝරගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න විපක්ෂ නායක හැටියට. අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා හිටියා. ඉතින් ඒ අය ඉඳද්දි තමයි මේ වත් කරගත්තේ. පත් කරගෙන වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිතුමා හැටියට අනුර දිසානායක ජනාධිපතිතුමා 2025 ජනවාරි 8 වෙනිදා එතුමාව නම් කරන්නේ. ඒ නම් කිරීම සඳහා අල්ලස්ෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාව තෝරලා දෙන්නේ මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තෝරලා දෙද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නියෝජනය කරපු විපක්ෂ නායකතුමාවත් සමගි ජන බලවේගයේ නියෝජනය කරපු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාවත් වෙන කිසිම කෙනෙක් එයා ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආණ්ඩුවට වැඩ කරන කෙනෙක් හැටියට නම් කරේ නැහැ. අල්ලස්ෝ දූෂණ කොමිසම සම්බන්ධයෙන් එහි නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සම්බන්ධයෙන් විපක්ෂය අද මතු කරපු අභූත චෝදනාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා කියන එක මම අවධාරණය කළා කියන්න ඕන.